පෙළපොතේ තියෙන සංකීර්ණ ධර්ම කරුණු පාඩන්න කර ඍජුවම තමන්ගේ හිත දෙස බලා ශනිකව බුද්ධත්වය ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වොත් අය විශ්වාස කරනවද? අන්න ඒ වෙනස්ම ආධ්‍යාත්මික මඟ වෙන්නම තමයි චෑන් නැත්නම් සෙන් බුද්ධහම. කිස්වස 6 වෙනි සියවසේදී ඉන්දියාවෙන් චීනයට වැඩම කරපු බෝධි ධර්ම හාමුදුරුවෝ තමයි මේ සෙන් නැත්නම් චෑන් සම්ප්‍රදාය ආරම්භ කළේ. පස්සේ කාලෙක මේක ජපානයට ව්‍යාප්ත වුණාම තමයි ලෝකේ පුරාම මේක සෙන් කියන නමින් ප්‍රසිද්ධ වුණේ. සෙන් බුද්ධහමේ තියෙන විශේෂත්වය මොකක්ද? මෙතනදී දීර්ඝ සංවාද පොත්පත් කියවීම බාහිරවත් පිළිවෙත් වලට ලොකු තැනක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට මුලින්ම අවධානය යොමු කරන්නේ zazen කියන නැත්නම් වාඩි වෙලා කරන භාවනාවලටයි. ඒ වගේම ශිෂ්‍යයන්ගේ පටු චින්තනය කඩලා දාලා මනස ශනිකව අවදි කරලා සෙන් ගුරුවන් කෝවාන් නැමැති විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒවා ප්‍රහෙලිකා. උදාහරණයකට එක අතකින් අපුඩි ගහ දින සද්ද මොකද්ද? මේ වගේ තර්කයෙන් විසඳන්න බැරි ප්‍රශ්න තමයි මනසේ සිතුවිලි නවත්වා සත්‍ය අවබෝධ කිරීමට ලබා දෙන්නේ. ජපන් තේපැන් සංග්‍රහය, අලංකාර සෙන් උයන් සහ ආර්චරි වගේ සෙන් කලාවන් නිර්මාණ වුණේ මේ සැහැල්ලු සරල මනස පදනම් කරගෙනයි. සරලවම කිව්වොත් සෙන් කියන්නේ අතීතය අනාගතය නොහිතා වර්තමාන මොහොතේ සරලව රැඳී සිටීමයි. ඉතින් මේ වීඩියෝෙන් ඔයා අලුත් දෙයක් දැනගත්තා නම් සෙන් බුද්ධහම ගැන මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, මේ වගේ දාර්ශනික තොරතුරු ඉදිරියට දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ස්තුතියි.